Bonjour, සුබුදෑසනක්. අද පොඩි මිකැනික් වීඩියෝ කරන්න ඕන කියලා හිතුණා. පොඩි ස්පෙෂල් දෙයක් ගැන කියන්න. කාර් එක මේක Peugeot 308 කාර් එකක්. මම පෙන්නන කාර් එක මේක Peugeot 308 කාර් එකක්. මේකේ ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. මේක අතර යුරෝපියන් වෙහිකල්ස් හදන රිපෙයාර් කරන ටෙක්නීෂියන්ලටයි ඕනර්ස්ලටයි වැදගත් වෙයි කියලා හිතනවා. මේක සාමාන්‍යයෙන් මේ වගේ ටී බෙල්ට් එක කැඩුනට පස්සේ මේක කැඩිලා නෙමෙයි ඇත්තටම ටී බෙල්ට් එක ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ මේකේ. මම හිතන්නේ මේකේ ක්වොලිටි එකේ පොඩි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කැඩුනට පස්සේ අපි දන්න දෙයක් තමයි එන්ජින් එකේ වැල් ඩැමේජ් වෙනවා. නමුත් මේ යුරෝප් වෙහිකල් වල Peugeot, Citroen, Renault, BM, Mercedes වල එවනවා ස්පෙෂල් රොකර් එකක් මේකේ වැල් ඩැමේජ් වෙන්නේ නැති වෙන්න. මේ තියෙන වැල්ස් 16 වැල් එන්ජින් එකක්. මේක 2 liter HDI 180 horsepower. මේ තියෙන වැල්ස් 16 මේකේ වැල් ඩැමේජ් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ තියෙන රොකර්ස් මෙන්න මේ රොකර් එකෙන් තමයි කැඩෙන්නේ. මේ රොකර් එක තමයි කැඩලා යන්නේ. මේ දින ඔක්කොම රොකර්ස් 16ම කැඩලා. එතකොට අපිට මේක හෙඩ් එක ගලවන්න නැතුව මේ රොකර්ස් ටික විතරක් මාරු කරලා මේ එන්ජින් එක රිපෙයාර් කරගන්න පුළුවන්. හෙඩ් එක ගලවන්න වුණොත් ලොකු වියදමක් කරන්න වෙනවා. සෑහෙන ලොකු වියදමක්. සෑහෙන ලොකු වැඩක්. මේ තියෙන කෑම් දෙක එකක් ඩැමේජ් වෙලා නැහැ. මේ තියෙන අලුත් රොකර්ස් ඕඩර් කරපු 16ම රොකර්ස් මාරු කරන්න ඕන. මේ රොකර්ස් කමෙන්ට් මේක ජර්මන් මාක් එකක්. කොල්බෙන් ෂීට් කියලා ජර්මන් මාක් එකක් රේන් මෙටල් එකේ. ඒක තමයි මේක කියන්න ගත්ත වැදගත් කාරණේ. මේක BM N47 එන්ජින් එකෙත් මේ ප්‍රශ්නේ මේනවා. ඒක චේන් එකක් තියෙන එක ගොඩක් වෙලාට වෙන්නේ ටයිමින් වීල් එක කඩලා යන එක. ඒ වුණත් හෙඩ් එක ගලවන්න ඕන වෙන්නේ නැහැ. 80ක් විතර. ඒ වුණත් අපි කෑම් දෙක ගැලෙව්වට පස්සේ මේ වගේ මෙතන තියෙන වැල් මේ චේම්බර් ප්‍රෙෂර් එකක් කරලා මේ තියෙන ඉන්ජෙක්ටර් පෝට් එකෙන් චේම්බර් ප්‍රෙෂර් එකක් කරලා කොයිකටත් කන්ට්‍රෝල් කරගන්න ඕන, චෙක් කරගන්න ඕන වැල් වල පොඩි හරි ලීක් එකක් තියෙද කියලා. සමහර වෙලාවට වැල් එක ඩැමේජ් වෙන්න පුළුවන්. නමුත් මේ එන්ජින් එක නම් වැල් ඩැමේජ් වෙලා නැහැ. ඔක්කොම රොකර්ස් වලින් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ රොකර් එකේ ස්පෙෂල් ලෙවල් තියෙන්නේ. ඒකේ රොකර් එකෙන් යන්න. එතනින් ඩැමේජ් වුණාට පස්සේ ඉතින් වැල් වලට ප්‍රොටෙක්ෂන් එකක් හැටියට තමයි මේ වගේ රොකර් එකක් එවලා තියෙන්නේ. ඔක තමයි ඉතින් කියන්න ගත්තේ. මේක වැදගත් වෙයි ගොඩක් වෙලාවට මේක ඉතින් ලංකාවේ වැඩ කරන ටෙක්නීෂියන්ස්ලා දන්නවා. මොකද මේක Peugeot 2 liter එන්ජින් එක Peugeot 1.6 1.5 HDI එන්ජින් එක මේ වගේ පොඩි චේන් එකක් එනවා. ඒක මම පෙන්නන්නම්. ඒ චේන් එකෙන් තමයි කෑම් ෂාෆ්ට් දෙක ඩ්‍රයිව් වෙන්නේ. චේන් එක දැම්මම ඔයිල් බාත් එක මේ තියෙන මේ චේන් එක 1.5 HDI එන්ජින් එකේ Peugeot මේක කැඩෙනවා. මේක කැඩුනහමත් ඉතින් මේ ප්‍රශ්නේම තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ගොඩක් ටයිමින් බෙල්ට් එක දාලා හයි කරනවා. මේක 2 liter එන්ජින් එකේ ඉන්නේ නැහැ. ඒක චේන් එක කැඩෙන්නේ නැහැ. චේන් එක හරි ඒක සෑහෙන ගණකමයි ලොකුයි චේන් එක. මේක 1.5 එන්ජින් එකේ චේන් එක කඩලා යනවා. ඒක අනිවාර්යයෙන්ම ටයිමින් බෙල්ට් රීප්ලේස් කරනකොට 1.5 HDI එන්ජින් එක ඒක ආවේ 2015 ඉඳන් එන්ජින් එක අනිවාර්යයෙන්ම ටයිමින් බෙල්ට් එක රීප්ලේස් කරනවා නම් අනිවාර්යයෙන් මේ පොඩි චේන් එකක් මාරු කරලා දාන්න 1.5 එන්ජින් HDI එන්ජින් එකේ. නැත්තම් ඒත් වෙන්නේ මේ වගේ රොකර්ස් ඩැමේජ් වෙලා. ඉතින් හැබැයි එකපාරක එන්ජින් එක මම රොකර්ස් ටිකත් මාරු කරලා හෙඩ් එකත් මට ගලවන්න වුණා. මොකද එක වැල් එකක් ඇදලා තිබුණා. ඉතින් ඒක කියන්න තමයි මේ වීඩියෝ එක කරේ. මේ තියෙන කෑම් දෙකත් හොඳම තත්ත්වයේ තියෙනවා. මොකද වෙලා නැහැ. ඕකේ මේක
ට්‍රයි කරන්න යන වීඩියෝ එකකුත් ස්ටාර්ට් කරලා පෙන්නන වීඩියෝ එකකුත් දාන්නවා. ඕකේ. මේ වගේ චේම්බර් එක පොඩ්ඩක් ප්‍රෙෂර් කරලා තියෙන්නේ මේක මේ විදියට මේක පොඩ්ඩක් මම හදාගත්ත ටූල් එකක්. මේකට අල්ල මේ විදියට චේම්බර් එක ප්‍රෙෂර් කරලා බලා ගන්න පුළුවන් මේ වෑල් ලීක් එකක් තියෙනවද කියලා. දැන් මේක පේන්නේ හිමීට බහින්නේ. කියන්නේ මේ වටේ පිටේ තියෙන ලීක් නමුත් මේකේ වෑල් එක ලීක් නැහැ. වෑල් ලීක් නම් මේක ටක් ගාලා බහිනවා. වෑල් එකක් කොහෙන් හරි ලීක් තියෙනවනම් මේ චේම්බර් එක ප්‍රෙෂර් එක අල්ලන් ඉන්නේ ඉක්මනට බහිනවා. ඒ කියන්නේ මට ප්‍රෙෂර් කරන්නත් බෑ. ඒ කියන්නේ පළවෙනි සිලින්ඩර් එකේ ප්‍රෙෂර් එක හොඳයි. ඒ වගේම හතරම චෙක් කරගත්තාම හරියි. මේ Peugeot එකේ ටයිමින් තියෙනකොට 2 ලීටර් HDI එන්ජින් එකේ අපිට මෙතන පේනවා කී එක ක්‍රෑන්ක් කී එකේ ටයිමින් වීල් එකේ පොඩි ස්පේස් එකක් තියෙනවා. නිතරම තියන්න ඕන ටයිමින් එක ක්‍රෑන්ක් එකේ කී එක නිතරම වීල් එකේ පිටිපස්සට. මෙන්න මෙතනට. මේක අපිට පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දීලා තියෙනවා ටයිමින් බෙල්ට් එක දාගන්න. මේ ක්‍රෑන්ක් එක මෙතෙන්ට කරකවලා මේ කී එක මෙතෙන්ට තියලා හයි කරොත් මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මෙතන තියෙන පොඩි මිලිමීටර් 3ක 4ක විතර පොඩි ඩිස්ටන්ස් එකක් තියෙන්නේ. එතෙන්ට තියලා මේක හයි කරොත් ඉස්සරහට තියලා ක්‍රෑන්ක් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ කී එක පිටිපස්සෙම තියෙන්න ඕන. මේ වීල් එකේ පොඩි මෙතන කී එක ලොකු ඩිස්ටන්ස් එකක් දාලා තියෙන්නේ මේක ටයිමින් බෙල්ට් එක දාගන්න ලේසි වෙන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපි මේ ක්‍රෑන්ක් එක පිටිපස්සට කරකවලා තියලා තමයි පුලි එක තද කරන්න ඕන. ඒක හරිම වැදගත් මේ 2 ලීටර් HDI එන්ජින් එකේ Peugeot ලගේ. Peugeot, Citroen, Ford ඔක්කොන්ටම යන්නේ මේ එන්ජින් එක තමයි. අපි බලමු ඊටු ටික. එන්ජින් එක ඔක්කොම හයි කරා. මේ 308 එක ඔක්කොම ටික උඩ අර වින් ස්ක්‍රීන් එක ගාව ඒ ටික හයි කරේ නෑ. ඔක්කොම එන්ජින් එක ස්ටාර්ට් කරන මට්ටමට ඔක්කොම හයි කරලා තියෙන්නේ. අපි බලමු ස්ටාර්ට් කරලා දැන් මොකුත් මේ ඩීසල් HDI අලුත් කොමන් රේල් එන්ජින් වල මොකුත් එයාර් එකක් හිටින්නේ නෑ මේ ඩීසල් සිස්ටම් එකේ. මොකද මේකේ තියෙනවා මේ ලෝ ප්‍රෙෂර් පම්ප් එක, හයි ප්‍රෙෂර් පම්ප් එක. ඒකින්ද මොකුත් මේ එයාර් එකක් අයින් කරන්න ඕන වෙන්නේ නැහැ. අපි බලමු ස්ටාර්ට් කරලා දැන්. හොරම රනින් තියෙනවා. ඒකට වෙනස් වීමක් නැහැ. Oh, tu laisses la tourner, tu descends, Etemio. Tu laisses la tourner, tu descends. Oh, dis-moi, est-ce que tu pensais quoi le moteur? Il tourne bien?
Oui, quand même. Hein? Pour nickel même. Ah ouais? Ouais. Elle est bon boulot alors? Voilà.